හැබැයි අර කාර්ය ටක්කෙට පේන්න ඕනේ. ඔව්. ඒ දෙකම නැතිකොට එතකොට නිමෙන්නේ ඒ මොකද? කියන්නේ දැන් එතනයි දැන් ජලනය කියන්නේ දැන් අපි ජලනයක් වුණොත් මේ දැල්ලක් හම්බෙන්නේ නේද? දැල්ලක් එන්නේ. ඔව්. ඔව්. එතකොට ජලනය දැනලා හිරු දෙයක් තියුණොත් නේද නැති වුණා කියන්න පුළුවන්. ඒක. ඒ කියන්නේ නැති වුණා කියන්නත්. දෙයක් තිබුණොත් නැති වෙනවා කියලා කියන්නේ. ඔව්. නමුත් මේ ජලනය කියන හේතුව මූල හේතුව කොහෙවත් පවතින එකක්ද? ඒක හරි අමාරුයි එතන දැන් දැල්ලක් හටගන්න ජලනය එහෙම අදහසක් කියන්නේ ජලනයක් හට ගන්නවා වගේ අදහසක් කෙනා නෑ ඊතන. ඔව් ඒකට තියෙන වචනයක්. අන්න ඔයාම මතු කර එක හොඳයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ දකින්න කියලා. ඕකට තමයි කියන්නේ තජ්ජෝ සමන්නාහරෝ කියලා. පැහැදිලිද? මොකද්ද ඒක දන්නේ? ඒක දන්නේ නැහනේ. අක්කේ. ඔයාලා හරුකුවනේ. ඔව්. එතනම හට ගන්නවා කියලා. ඔව්. බුදුහාමුදුරුවෝ ඒකට තමයි වචනයක් දුන්නේ තජ්ජෝ සමන්නාහරෝ. නාරෝ. මොකක්ද ඒකේ තේරුම? කියන්නේ හේතු එකතු වෙනකොට හටගන්න එක. නෑ. එතන එහෙම කතාවක් නෙමෙයි ඊට වඩා හාත්පසින් වෙනස් කතාවක්. එයින්ම උපන්. එයින්ම උපන්. දැන් අපිට තියෙන්නේ එයින් උපන්ද වෙන කොහෙන් හරි උපන්ද? එයින්ම උපන් කිව්වම අපි ගන්නේ එතකොට එයින්ම උපන් කියන්නේ දැල්ලෙන්ම උපන් කියනවා වගේද? නෑ. දැල්ලෙන් ආවේ නෑ කියන්නේ අපි දැන් බලාගෙන ආවේ. මොකද අයරු කියන්නේ? දැන් අපි දැල්ලෙන් ආවේ නෑ කියලා දැක්කනේ. ජලනේනේ එතන ඇති උනේ. ඒ කියන්නේ තෙල් වල තිබුණේ නෑ. ඔව්. තෙල් වලින් ආවෙත් නෑ. يعني තෙල් වල කොහෙද තිබිලා ආවෙත් නෑ. තෙල් වල තිබුණෙත් නෑ. ඔව්. ගින්දර දැල්ලේ තිබුණෙත් නෑ. දැල්ලෙන් එහෙම ආවෙත් නෑනේ. ඒ උනාට පොඩි හංගීමක් වෙනවා නේද? ජලනයක් එතන ඒ ආවේ නැතුණාට ජලනයක් එතන හට ගන්නවා කියලා වගේ අදහසක් වෙනවනේ. ඒක තමයි මම පැහැදිලි කරන්න හදන්නේ. ඒක තමයි මේක දකින්න ඕන මූලයට මේ ඉන්නේ ටික. තජ්ජෝ සමන්නාහරෝ කියන්නේ එයින්ම උපන්. එයින්ම උපදින බව කියන එක නොදන්න නිසා තමයි මේ ඊළඟ කතාවකට යන්නේ අපි. තේරෙන්නේ? එයින්ම උපන් කියන එක එතකොට එයින්ම උපන් කියන්නේ මම ලියලා දෙන්නම්. මම පොඩ්ඩක් ලියන්න. කොහොම ඉන්නකෝ. හරිද? ඔය ජලනය කියන එක උපදින්න අර පානේ රස්නේ ප්‍රත්‍ය වුණා තමයි. ඔව්. හැබැයි ජලනය කියන්නේ අර ප්‍රත්‍යයෙන් ඉපදිච්ච එකක් මිසක් තියෙන එකක් නෙමෙයි. ඔව් තියෙන එකක් නෙමෙයි. එතකොට මේ ඉපදීමට හේතුව පෙන්වන්න පුළුවන්ද? දැන් උපදීමට හේතුව අපි කියනවා අරක ප්‍රත්‍ය වුණා තමයි කියලා. ඒක තමයි සසර. අර කලින් ජීවිතේ හිටිය මිනිහා තමයි දැන් මැරලා ඉපදුනේ කියනවා වගේ. හරිද? හැබැයි ජලනය කියන්නේ එහෙම කොහෙන්වත් එන එකක්ද? නැහැනේ. ඔන්න ඕක තමයි ලහිරු එතනින්ම උපන් බව දකින්න කියන්නේ. අවුත්තා සම්භූතං කියන එකද? ඒ වචනෙට දාන්න යන්න එපා. දැන් අවුත්තා කියන්නේ දැන් අපිට තියෙන දෙයක් වෙච්ච බවනේ, තියෙන බවනේ, ඇති බවනේ. හරි? දැන් මේ ඔය වචනේ තමයි සාක්ෂාත් වෙන්න ඕන තැන. හරි? ඒකටයි සමාන කරන්නේ මුත් කරන්න එපා. මං කියවනේ ටාගට් එකක් තියාගන්න එපා. ඒක මේකට ගලපන්න එපා. මේ කියන එකේ
තාම එතන නැහැ. ඒක ඇවිල්ලා සාක්ෂාත් වෙන එකක් මිසක් ඒක ඔයා මේක නේද අර්ග කියලා අහන්න එහෙම අදහස කලපන්න එපා. කොයිලාකෝ. මේ කියන්නේ අරක නේද කියලා. ඔයා එතකොට මේ අදහසක් සමාන කරන්න හදන්නේ අරකට. මම මේකේ අදහසක් ගන්න බැරි තැනට ගේන්නේ. ඒක තමයි සාක්ෂාත් වෙනවා කියන්නේ. ඔයා ඊට මඟ හරියේදී මේක මේ අදහස අරකට ගලපගත්තොත් ඔයා එතනින් යාට මේ කතාවේ ප්‍රයෝජනෙ ගන්න. අනුසය මට්ටම අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ. ඒකයි මං කියන්නේ මඟ හරියේදී අර අවසාන කියන හිතන්න එපා කියලා. ඒකයි මං කිව්වේ එහෙම හිතන්න යන්න එපා මේ කියන්නේ අරකද කියලා. ඒක හරියට අර ගහ වැඩෙන එක ගැන හිතන්න ඕනේ නැහැ. මම මේ දාන පෝරා වතුර ටික හරියට වැටුණාම හරි. හැදෙයි ඒක. ඒක අරකද මේකද කියලා හිතන්න ඕමනා නැහැ. හරිනේ. ඔහේ හිතාගෙන ආගෙන ඉන්න එච්චරයි. වෙන්න ඕන දේ වේ. හරිද? ඒක වෙන්න ඕන වැටීමේ මේක තුලින්. හැබැයි ඒක අදහසකට සමාන කරන්න පුළුවන් එකක් නෙමෙයි හොඳේ. දැන් එයින්ම උපදින කියන කතාව දැක්කොත් මේ ජලණය මොකකින්වත් ආපු මුලක් නැත්තම් මේ මුලක් පෙන්වන්න බෑනේ මේකට. පෙන්වන්න පුළුවන්ද කියන්නේ මුලක්? හිතන්න බෑ දැන් කොතනින්ද මේ ආවි කියලා තනක් හිතන්න බෑනේ පටන් ඔන්න බලන්න මේ රස්නේ උපකාර වුණාට රස්නේ තුල තිබුණද ජවලණය කියලා මං අහන්නේ. ඔන්න හිතන්න සියුම්ම දැන. ඔව් ප්‍රශ්නේ තුල තිබුණා කියන්න බැහැනේ. එහෙනම් දැන් මුලක් කියන්න මේ ජවලණයට මුලක් කියන්න පුළුවන්ද? බෑ. එතකොට හිතෙනවා එයින්ම උපන් කියන එක එතනට ගැලපෙනවා කියන එක. අන්න ඒක තමයි ලහිරු කියන්නේ තජ්ජෝ සමන්නාවරෝ කියලා. තේරුණාද? තජ්ජෝ සමන්නාවරෝ කියන එක දකින්න කියන්නේ එයින්ම ඉපදුනා කියන එක. එතකොට මෙතන එයින්ම ඉපදුන බව දකිනව නම් මට කියන්න හරිද? මේක ඉපදීම කියන එක තේරෙන්න පුළුවන් එකක්ද? අපිට තේරෙන්නේ ඉපදීමද ඉපදිච්ච දේද? මට කියන්න අන්න ඒක. ඉපදිච්ච දේ. අපිට තේරෙන්නේ ඉපදිච්ච දේ. ඒ කියන්නේ දැල්ල. ඔව්. මං අහන්නේ ඉපදීම කියන එක තේරෙනවද? තේරෙනව නම් හේතු කියන්න ඕන, තේරෙන්නේ නැත්නම් ඒත් හේතු කියන්න ඕන. ඉතින් ඉපදීම පෙන්වන්න විදිහක් නැහැ මේ එතනින්ම ඒකෙන්ම මට ඉපදීමට අර්ථයක් දෙන්න කියලා විතරයි මං කියන්නේ. ඉපදීමට අර්ථයක් දෙන්න බෑ. ජවලණය කියන එකට අර්ථයක් දෙන්න. ලයිරු. ඒකට දෙන්න බෑ. ආපු තැනක් පෙන්නුවම් මම පිළිගන්නවා ඉපදීම තේරෙන එකක් කියලා. ඒක එතනින්ම ඉපදෙනවා ඒකෙන්ම ඉපදෙනවා නම් ඒකට හේතුවක් දෙන්න බෑනේ. තැනක් පෙන්වන්න බෑනේ. ඒක නෙන්නම් කියන්නේ. ඉපදීම අන්න තේරෙන්න බෑ කියන්නේ ඕකයි. කොහෙන්වත් ආවා කියලා තේරෙනව නම් තේරෙන්න ඕන කොහෙන් හරි ආවා කියලා. එතනින්ම ඉපදිච්ච එකට හේතුවක් පෙන්න තෑද රෙම්මෙන් ආව කියලා. එහෙනේ. බෑ. එහෙනම් මේක යන තැනක් තියෙන්න පුළුවන්ද? ආපු තැනක් නැත්තම්. ඒ කියන්නේ මුලක් නැති එකකට මං අහනවා අග පෙන්නන්න කියලා. කෙලවර. ඔව් එතකොට මොකේ අගක් උපන් කතාවක් ගැලවෙන්න ඕනේ. නෑ. මේ කතාවේ නියම ගැඹුර අහුන්නේ නැහැ ඔය දෙන්නටම. ඔය දෙන්නටම වැටහුන්නේ නැහැ මේ තජ්ජෝ සමන්නාහාරෝ කියන කතාව කොච්චර ගැඹුරුද කියලා. ඇත්තට වැටහුන්නේ නැහැ මටත්. නෑ. ඔව් එතන මේ ටිකක් අතගාන ගතියක් තියෙන්නේ. ඔව් එතන තියෙන්නේ එතනින්ම උපන් කියනකොට
මේක කොහෙන්වත් ආව නෙමෙයි. ඔව්. එතන තියෙන විනිවිද දකින්න කොහෙන්වත් ආපු එකක් නෙමෙයි නම් මේක තියෙන එකක්ද මේ මොහොතේ. එනකකුත් නේ. මුලක් නැති මුලක් පෙන්වන්න බැරි එකක් ආපු තැනක් නැත්තම් මුලක් තියෙනවද ඒකේ? ඒකම පොඩ්ඩක් තව හිතන්නකෝ. තව වචන නැහැ කියන්නේ ඒකට. ඒකයි වෙන්නේ. දැන් ගහේ මුලක් නැත්තම් ගහක් පේන්න පුළුවන්ද? අපිට හැබැයි ගහක් පේනවා පවතින බවට. හරිද? හැබැයි අපිට හරියට අර දැල්ලක් පේනවා පවතින බවට. හරිද? හැබැයි මුලක් නැති එකකින් පැන නැගිච්ච දෙයක් තියෙන බවට තේරෙනවා. මං කියන කතාව හොඳට හිතන්න. මුලක් නැති තැනකින් දෙයක් තියෙනවා කියලා තේරෙනවා. ඒ වචන ටික හිතන්න. මුලක් නැති තැනක දෙයක් තියෙනවා කියලා තේරෙනවා. මුලක් නැති දෙයක් පවතින්න පුළුවන්ද? මුලක් නැති තැනකදී දෙයක් තියනවා කියන්නත් බෑනේ මල්ලි. එහෙනම් අපි මුල ගැන හොයලා නැහැ. ඒ කියන්නේ දේ කියන එක හම්බෙනකොට අපි හිතලා මේකේ මුලක් ඇති කියලා හිතලා නේ විතරයිනේ. ඔව්. අන්න හරි. හැබැයි දැන් හිතලා විතරයි. හරිද? හිතලා. එතකොට අපි බලන්නේ දේ ඔන්න බලන්න අපිට දේ අහුවෙච්ච ගමන් අපි බලන්නේ දේ තියෙනව දේ නැති වෙනව. ඔන්න ඔකට තමයි හිත හට ගන්නව හිත නිරුද්ධ වෙනවා කියන්නේ. මතු පිට කතාව වගේ නිකන්නේ. මතු පිට කතාවක් විතරයි. අර මම ලයිව්ට කිව්වේ මම මේ කියන්නේ ඔය අදහස් කරන එකක්වත් නෙමෙයි කියලා. ඒ කියන්නේ මේ අහුවෙච්ච එකෙන් තමයි ඒ කතාව ගොඩ හදන්නේ. ඒ කතාව හදන්නේ අපිට මේ හම්බ වෙච්ච විකෘතියෙන් හැදිච්ච කතාව අපි මේ අල්ලන්නේ. එතකොට ඒ කතාව හිස් කතාවක් වෙනත් නේද උඩ? නැතිම දෙයක්. කතා කරන්නේ අපි. දැල්ලට මුලක් නැහැ කියලා හැබැයි දැල්ලෙන් පේන්නෙත් නැහැ කවදාවත්. දැල්ලෙන් කොහෙද මුලක් නැති බව දකින්නේ? දැල්ලට මුලක් නැති බව දැල්ලෙන් දකින්න පුළුවන්ද කවදාද? දකින්න බෑ. මොකද අපි මුලක් දරාගෙනමනේ දැල්ල ගැන අපි හිතන් ඉන්නේ. දැල්ලේ මුල දකින්න නැති හින්දා නෙමෙයිද අපි නිතරම කියන්නේ අර පානෙන් තමයි මේ පානට ගින්දර ආවේ කියලා. අපිට තියෙන්නේ අන්න බලන්න අක්කේ අපිට තියෙන්නේ අර ගියාත්මේ ඉන්න මිනිහා මැරිලා ඇවිල්ලා මෙතන උපදුනා කියන කතාව. පැහැදිලිද? දැක්කද? අමුයෙන් අරන් තින්නේ. ආන්න දැන් තේරෙනවද? ගියාත්මේ ගිය ජීවිතේ හිටපු මිනිහා මැරිලා ඇවිල්ලා තමයි මෙතන ඉපදුනේ කියන කතාව තමයි ඔය මම වෙන විදියකට කිව්වේ. මුලක් නැති දෙයක් අල්ලගත්තා. අල්ලගත්ත දෙයට පැවැත්මක් දුන්නා තියෙනවා කියලා. තියෙනව නම් ඉතින් ඒ මිනිහ නැති වුණාම ඒ මිනිහම තමයි තව තැනක ඇති උනේ කියලා ගත්තා. දැක්කද ලයිරු? මතු පිට කතාව. අන්න බුදුහාමුදුරුවෝ ඒකනේ කියන්නේ මේ මැරෙන මිනිහමද උපදින්නේ කියලා ඇහුවා. මොකද්ද කිව්වේ? මොකද්ද කිව්වේ? මැරෙන මිනිහමත් නෙමෙයි කිව්වා. උපදින්නේ. හරිද? හැබැයි වෙන මිනිහෙකුත් නෙමෙයි කිව්වා. දැන් මට කියන්නේ ඒ කතාවේ මුල මොකද්ද කියලා. අන්න මුල කියන්නේ. ඒක කියලා තියෙන දෙකම ගැලවෙන්නනේ. හිටපු එකෙකුත් නැහැ. ආපු එකෙකුත් නැහැ එතකොට. කතාවේ දැක්ක දෙයක ගැඹුර අක්කේ. ඒකේ අහන ප්‍රශ්නෙම වැරදි කියලා වෙන්න උත්තරේ දීලා තින්නේ නේ. ඔව්.
දැන් තේරෙනවද කිය ගැඹුර? ඒකේ මුලක් තියනවද? ඒ මිනිහම ආවේ නැත්තම් හිටිය බවට සාක්කියක් තියනවද? සාක්කි නැහැ. දැන් එතකොට වෙන එකෙක් නෙමෙයි කිව්වම වෙන එකෙක් කියලා සාක්කියට දාන්න පුළුවන්ද? ආවේ මෙතෙන්ට වෙන එකෙක් ඇවිල්ලා ඉපදුනා කියලා. එහෙමත් බෑ. එහෙමත් බෑ. හැබැයි හිටපු එකාම නෙමෙයි කිව්වම එකෙක් හිටිය කියලා කියන්න පුළුවන්ද? ඒකනේ කියන්නේ කරකොල අතෑරියාගේ. දැක්කද නයිරෝ? ඒක තමයි එතන ඒකෙන්ම උපන් කියලා කියන්නේ. එයින්ම උපන්. නයිරෝ එකෙක් හිටියනම් එපා මෙතෙන්ට එන්න. ඌමත් නෙමෙයිලු. එහෙනම් හිටපු එකෙක් පෙන්වන්න බෑනේ. එකෙක් හිටිය කියලා පෙන්වන්න බෑ. හැබැයි වෙන එකෙක් ආවයි කියලා පෙන්වන්න පුළුවන්. එතකොට කියනනේ වෙන කෙනෙකුත් නෙමෙයි කියලා. එතකොට වෙන එකෙන් මෙතෙන්ට ආවයි කියලා කියත හැයිද? ආන්න දැක්කද? උපදින එකට හේතු නැහැ. අන්න අපි කතා කරේ ඒක නෙමෙයිද? අර දැල්ල තියුණත් නෙමෙයි. කොහෙන්වත් ආවත් නෙමෙයි. දැන් තේරෙනවද මොකටද කියලා අර උපමාව කිව්වේ? අරෙන් ආවත් නෙමෙයි. හරි? දැල්ල කොහෙන්වත් ආවත් නෙමෙයි. හැබැයි එහෙම එකක් තිබුණත් නෙමෙයි. තිබුණෙත් නැහැ. හොඳට හිතන්න ඒක පොඩ්ඩක්. ඔව් මේ රිපෝට් කරනවා රිපෝට් දෙනවා. ඔය කතාව තේරුම් ගන්න ඔය මතු පිට කතාවක් නෙමෙයි මම ඔය පෙන්නුවේ. මතු පිට කතාව සම්පූර්ණයෙන් ඉක්මවන එක. ඔන්න ඕක පෙන්නුවේ මේ හටගන්න හිතක් හටගන්නවා හිතක් නිරුද්ධ වෙනවා කියන කතාවක් අපිට තේරෙන්නේ. ඇයි? අපිට මේකේ මුලක් තේරෙන්නේ නැහැ. අන්න ඒ මුල තමයි මම මේ පෙන්නන්නේ. ඔව් මුලක් තේරෙන්නේ නැහැ අපි. එලයිලු. දැන් කො මුල? දැන් අර කතාව ආයසරයක් හිතන්න. හිටපු එකමත් නෙමෙයි. එතකොට එකෙක් හිටිය කියලා කියන්න පුළුවන්ද? වෙන කෙනෙකුත් නෙමෙයි. එතකොට වෙන එකෙක් ආවයි කියලා කියන්න පුළුවන්ද? එහෙමත් බෑ. දෙපැත්තෙන්ම બ્લોක් කරලා තියෙන දැක්කද? හිටපු කෙනා මත් නෙමෙයි කිව්වම හිටියේ නෑ කියන්නත් බෑ. නෑ එතන ඒ අදහස කියන්න ඕනින්දනේ. හිටපු කෙනාම හිටපු මරුණ කෙනාමත් නෙමෙයි කියලා කියන්නේ. එතකොට මරුණ කෙනාම නෙමෙයි කියනකොට ඒ මැරිච්ච එක හිටියමයි කියලා කියන්න පුළුවන්ද? දැන් ජොලණයෙන් තමයි අපිට බලන්න පුළුවන් නේද? ඔව් මරුණ කෙනාම නෙමෙයි කියනකොට හරිද? එතකොට මේ ඉන්න කෙනෙක් මෙතෙන්ට හිටපු කෙනෙක් උපදිනව කියන කතාව මේක දකින්න ඕනේ. හිටපු කෙනා කියන කතාව තමයි අපේ තියෙන සසර කතාව. හිටපු කෙනා අපි හේතුවක් විදියට ගන්න ඕනේද මේ උපදින එක පෙන්වන්න? ඔව්. අන්න ඒක දකින්න. කෙනා හිටිය වෙන්න පුළුවන්. නමුත් අපි මේකෙන් බලන්නේ අර තිවිච්ච එකක් අල්ලගෙන මේක ඉපදුනා කියලා කියන්න පුළුවන්ද? මේ ඉපදීම පෙන්වන්න හදන්නේ. බැහැ. තේරුණාද ලයිලු? අර හිටපු දෙයක් ඒ කියන්නේ තිබිච්ච හේතුවක් මුල් වෙලා කෙනෙක් ඉපදුනා කියන කතාව ගැලවෙන්න ওই කතාව කිව්වේ. ඔව්. තිබිච්ච හේතුවකින් මේක ඉපදුනා කියන්න බෑ. හැබැයි වෙන කොහෙන්වත් ආපු හේතුවකින් මේක ඉපදුනා කියන්න බෑ. දැම්මට කියන්න උපතේ මුලක් තියෙනවද? ආයිත උපතේ මුලක් පෙන්වන්න බෑ ඉතින්. ඒක තමයි කියන්නේ උපත ලහිරු පේනවද?
කෙනෙකුට තේරෙන එකක් නෙමෙයි. මුලක් තේරෙනවා නම් එතන මුල නෙමෙයි. ඔව්. ඒ කියන්නේ උතන ඥානයකටම දකින දෙයක් වෙන්න ඕනේ නේද? ඔව්. දැක්කද මේ මතු පිට කතාවට වඩා අන්න දැන් මේ එතකොට පේනවද අපිට මේ හිතක් ඉපදුනහම ඒකේ අපිට හැම වෙලාවෙම මුලක් තියෙනවා. මන සංඥාවට සම්බන්ධ කරලා පෙන්නන්න. ඔතන හොඳේ. හරිද? ඔන්න දැන් හිත පැත්තට එන්නේ. හිතක් හටගත්තාම අපිට මුලක් තියෙනවා. මෙහෙම කිව්වොත් අපි අහුණයි කියලා නිකන් කියන්නේ නැහනේ. අපි අහුණයි කියලා නිකන් හිතනවද නැද්ද? හිතන්නේ නැහනේ. අපිට හේතුවක් තියෙනව නේද හැමදෙස්සෙම සබ්දයක් තියෙන නිසා තමයි ඇහෙන්නේ කියලා. ඔව්. නේද? අපිට තේරෙන්නේ ඔය කතාව ඇයි ඔහොම ගැටේ වැටෙන්නේ? ඔය විදියට ඔය ගැටේ වැටෙන්නේ ඇයි? පුළුවන් නම් හිතලා කියන්න කොතනද ඔතන ප්‍රශ්නේ තියෙන්නේ අර මං කියපු තජ්ජෝ සමන්නාහරෝ කියන කතාව ඕකාසේ තියෙනවා. හරි කියන්න බලන්න. ඒ කියන්නේ මේ අහිම වෙනම අයිසොලේට් කරලා පෙන්වන්න බෑනේ ඇහෙනවයි කියන එක. මෙහෙමයි කියලා එකක් ඇහිමට අන්න තජ්ජෝ සමන්නාහරෝ කියනකොට දකින්න ඇහිම කියන තැන අර ජලණය කියන එක හරි වගේ ඇහිම කියන එක හරියට ඒක ඉපදිච්ච හේතුව එතනින් පෙන්වන්න පුළුවන්ද? බෑනේ. දැන් අරකම නෙමෙයි මම අපි කියන්නේ. ඇහිම කියලා අපි කතා කරන්නේ ශබ්දය ගැනනේ. අපි ඇහිම ගැන කොහෙත්ම දන්නේ නැහැනේ දෙයක් කතා කරන්නේ. දැන් අපි දැන් පේනවද ලෑරුවට තෙල්බින් තේ කතාවම නෙමෙයිද මම මේ කිව්වේ දැන්? ජලන කතාව නෙමෙයිද? ජලන කතාවේ මුලක් නැහැ. දැන් ඇහිමේ කතාවේ මුල කියන්නේ හොඳට මේක භාවනාවක් වගේ වෙනවා. හරියට බලන්න මං කියන දඩ විතරක් හිත තියලා ඇහිම කියන එකේ මුල ඇහිම කියන තැනම බලන්නේ. දැන් මං කතා කරන මේ අරමුණට විතරක් හිත තියන්න. ඇහිම කියන තැන මුල එතනින්ම පෙන්වන්න බලන්න. ඇහිම තුල ඇහිමේ හේතුවක් පෙන්වන්න. පෙන්වන්න බැහැනේ ඉතින්. මුල නෑ නේද? ඇහිම දන්නෙත් නෑනේ. ජලණය තුල ලයිරෝ ජලණය ආපු තැනක් පෙන්වන්න පුළුවන්ද? මං ආයන්නේ. පෙන්වන්න බෑ. එහෙනම් ඇහිම තුල ඇහිම ආපු විදියක් පෙන්වන්න පුළුවන්ද? ඒක අර පෙන්වන්න බෑ. ඇහිම තුල ඇහිම ආපු විදියක් පෙන්වන්න බෑනේ. අන්න දැන් ටික ටික ඔළුවට යන්නේ ඔයාට. හොඳට අක්කේ එකනේ කියන්නේ මේකට සමාධිමත් හිතක් තියෙන්න ඕන කියලා. නැත්තම් මේක අනිවාර්යයෙන්. කලබලයක් නැතුව හිමීට හිතන්න ඕන. බොහොම නැවතිල්ල හිතන්න ඕන. ඔය කතාව වැටුණොත් ඊළඟට හොඳ තැනක් තියෙනවා දකින්න. දැන් ඔය ඇහෙනවා කියන හිතක් උපදිනොත් ඒ හිතේ හේතුව තියෙනවද ඒ හිතේ? මං අහන්නේ එච්චර. ජලනයේ හේතුව එතන තියෙනවද? ඒ ජලනයේ කියන එකට හේතුව මං කිව්වනේ පෙන්වන්න කියලා කොහෙවත් තියෙනවද හේතුවක්? ජලනයේ කොහෙන් ආවද කියලා? එහෙනම් මේ ඇහිම කොහෙන් ආවද කියන එක ඒ උපදින හේතුව තියෙනවද? දැන් පේනවද ලහිරු හිතක් කතා කරන්නේත් ඔය කතාව නොදන්න කමට නෙමෙයිද ඔය හිතේ ඉපදුනෙත් එතකොට. පේනවද? ආපු තැනක් ගැන දකින්න බැරියේ කියලා.
ආපු දැනක් හම්බ වෙන්න නෑ කියලා නොදකින අනවබෝධය නිසාමයි මේ හිත උපදින්නේ. ඔන්න හිත බලන්නේ ඕකට. ආපු තැනක් හම්බ වෙන්නේ නෑ කියලා දකින්න බැරි කමටමයි මේ හිත උපදින්නේ. පේනවද එහෙනම් හේතුවක් නැතුවයි කියලා මේක හරියට බැලුවොත් හේතුවක් හම්බ වෙන්නේ නැහැ කියලා හරියට බැලුවොත් හේතුව හම්බ වෙන්නේ නැහැ මේ ඉපදිච්ච එකේ. එහෙනම් මේකේ මුලක් නැහැ නේද කොහෙවත් හම්බ වෙච්ච. මුලක් නැති එකක් ආයේ අවසන් වෙනම කියලා එකක් වෙන්න පුළුවන්ද? හිතන්න. ඒ මුලක් ඇත්තටම සත්‍ය වශයෙන් පෙන්වන්න බැරි නිසා තමයි අපි මේ ආවල් සද්දයක් කියලා දාගන්නේ නේද ඇහිමට. අන්න ඊළඟ ස්ටෙප් එක. තේරෙනවද අක්කේ? ඕකට මුලක් නැති නිසා තමයි අපි යන්නේ සද්දකින් තමයි මේක ගුණේ කියලා. අන්න ඒක තමයි කියන්නේ සංඥාව. ඔන්න ඔතෙන්දී අපි අර ඇහිම ගැන විතර්කම කරන කොහොමද ඇහුනේ නිකන් ඇහෙන්න විදියක් නැහනේ කියලා හිතනවා. විතර්ක කරනකොට මොකද්ද හිත පෙන්වන්නේ? නෑ මේක නිකන් ඇහුන නෙමෙයි. අන්න අර සද්ද තමයි ඇහුනේ කියලා ලස්සන්ට ඔන්න ගැටේ ගානට පිට කරනවා. දැක්කද ලයිරු? ඇහිීමේ මුලක් නෑනේ. මුලක් හැදුවා අනිත් පැත්තට. මොකද්ද? අන්න අර කුරුල්ලගේ සද්ද තමයි ඇහුනේ. දැන් මොකෝ වෙන්නේ? මුලක් නැති තැනට මුලක් හැදුවා. දැන් මුලක් නැති තැනට මුලක් හැදුවම කතාවක් තියෙනව නේද? ලස්සනට. ගැට ගහනවනේ ඊට පස්සේ දිගටම. ඈ? දිගටම ගැට ගහනවනේ ඊට පස්සේ. දැන් තේරෙනවද ලයිරු? මුලක් නැතිකමට මුලක් නැති තැනකට මුලක් හැදුවා. හිමෙන් තේරෙන්නේ නැහැ කවදාවත්. තේරෙන්න බෑ. මොකද තේරෙන්නේ මේක තේරුම් ගන්න කොහෙන්වත් මුලක් නැත්තම් කොහෙන් ආව කියලාද කියන්නේ. ඒකයි කියන්නේ මේක තේරෙන්නේ නැති කතාවක් කියලා. තේරෙනවනේ. ආපු තැනක් නැත්තම් තේරෙන්නේ මොකද්ද? ආපු තැනක් නැති දෙයකට යන තැනක් තියනවද? ඔව් එහෙමත් නෑ. අන්න ඒකනේ අක්කේ කියන්නේ අර ජලනය වගේද එතකොට අර ඇහිම කියන එක නේ? ඇහිම ජලනය වගේනේ. ඔව් මුලක් නෑ හොඳේ. එතකොට කවදාවත් හම්බ වෙන්නේ නෑ මුලක්. ඒතර මුලක් නැති දෙයකට අගක් තියනවාද? ඒ වගේ අර බලන්න අර රහතන් වහන්සේගේ හිස් කබලකට ගහලා කිව්වා ගියපු තැනක් කියන්න බෑ කියලා. දැන් මුලක් නැති ඥානයක් පිහිටපු තැනකට ගියපු තැනක් කියන්න පුළුවන්ද? විඥාණයට හැමතිස්සෙම මුලක් තියෙනවා. හිතක්කට ගන්න නිරුද්ධ වීමක් තියෙනවා. හැබැයි මේ ප්‍රඥාවට මුලක් තියෙනවද? මුලක් පේන්නේ නැහැ. ඒ ප්‍රඥාව පිහිටපු එකක මුලක් පේන්නේ නැත්තම් අගක් පේන්න විදියක් නැහැ. අන්න ඒක නේද අර ඉස්කබලට තට්ටු කරලා කිව්වේ අර මතකද? මේ බුදුහාමුදුරුවෝ ඉස්කබලක් දුන්නාම මේ කෙනා නම් ගිහපු තැනක් කියන්න බෑ කියලා. අනිත් ඔක්කොම කිව්වා මේක කියන්න බැරියයි. මුලක් නොදකින නුවණකට නුවණ ක්‍රියාත්මක වෙන තැනක අගක් පෙන්වන්න බෑ. කොහොමද පෙන්වන්නේ? පේනවනේ ලේසි නෑ කියලා මේ කියන තැන. මේ මුලක් නැති බව දකින්න එක. මෙතන හරියට දැක්කොත් මේක පාරක් අහලත් බෑ. ඈ? මේක පාරක් කතා කරලත් බෑ තව කතා කරන්න. ඒක නේලයිරෝ. දැන් ඔය මං කිව්වා අර views වල ඔය විනාඩි 15ක් විනාඩි 20ක්. එහෙම අහලා පුළුවන් ද මෙහෙම එකක් අඩු ගානේ අදහසක් ගන්න? මේ පෑව ඇහුවත් එකපාරින් මේක තේරෙනවා නම් අපිට නවත්ත කියලා හරි හිමින් නවත්තනේ ඔයත් අපිට කිව්වෙත් ඒක.
තරම් හරි අල්ලගන්න. මොකද්ද ලහිරු? ඔය කතා කරපු තැන බලන්නකෝ අක්කේ. එතකොට මේකේ ඔව්. අන්න ඒකයි කියන්නේ මේකේ මූලයක් නැහැ කිය. මූලයක් නැති බව දකිනකොට තේරෙන වනේද මේ නැතු කියලා. මොකද උන ඇහිීමට මූලයක් නැති බව නොදන්න කම තමයි ලයිරු අපි මේක සද්දකින් තමයි සද්දයක් ගැට ගන්න. අපි මේක විස්තර කරනවා. යම් වේදේදී තං සංජානාති. ඒකේ තුල නැති මුලක් අපි විතර්කයෙන් අඳුන ගන්නවා. අන්න යම් වේදේති තං සංජානාති. මොකද අඳුරගන්නේ? අරක තුල නැතිම දෙයක් අඳුරගන්නේ සද්ද කියලා. ඒ කියන්නේ ඇහෙනවා කියන එකක් අත්තරම් වෙලා නැහැ. ඔව්. එහෙම එකක් අපිට තේරෙලත් නැහැ. මුලකුත් නැහැ. මුලක් නැති තැනකට අඳුරගන්නේ මුලක් නෙමෙයිද? සද්දෙන් තමයි යෝක උනේ කියලා. සද්දයක් තමයි ඇහුනේ කියනවා. එතකොට අපිට ඒ කියන්නේ මුලක් ඇවිල්ලා නැද්ද ලයිරු? ඇහිමට මුලක් තියෙනවා. ඒ සද්ද නිසානේ ඇහුනේ. සද්දයක් තියෙන නිසා නෙමෙයි දැනෙන්නේ. ඔව්. දැක්කද? එහෙමනේ අපි එතකොට එන ජංජාලයක පැටලෙනවා. ඒ සද්දනේ අපි මුල විදියට දාන්නේ. ඊට පස්සේ දසාත්වේ කල්පනා කරනවා මේ සද්දෙට මුල මොකක්ද කියන්නේ. අන්න හරි. ඔන්න බලන්නත් අන්න ඊළඟ ස්ටෙප් එක සද්දෙට නිකන් එන්න බැරි නිසා සද්දෙට මුල හොයනවා ඒ පාර. ඒ පාර දාගන්න කුරුල්ලෝ හරි බල්ලෝ හරි කාර් එකක් වෑන් එකක් බයික් එකක් හරි ඔන්න කාක්කෙක් මොකක් හරි සද්දෙට මුලක් දාගන්න ඊට පස්සේ. දැන් ලහිරු පේනවද මේ යන්නේ කොහෙටද කියලා මේක වැඩි. ඊට පස්සේ එතනට තමයි විද්‍යාව කතා කරන්නේ නේ. බිග් බ්ලාස්ට් තියරි හරි ජාන වලින් හරි අක්කරි ග්‍රහලොප් ඒ කතා ටික දෙන්නේ එතනින් එහාට ඊට පස්සේනේ. අන්න හරි. අර හැදිච්ච අන්න දැන් බලන්න යම් වේදේති තං සංජානාති. ඇසීම කියන එක අඳුරගත්තා. මොකක් කියලාද? සද්දයක් තමයි. සද්දයක් කියලා. යම් සංජානාති තම් විතක්කේති. අන්න ලයිරු. සද්දයක් නිකන් එන්න බෑ. සද්දේ. ලයිරු දැක්කද? සද්දයක් නිකන් එන්න බෑ. කොහෙන්ද ආවේ? හරි ඕක තමයි අර කාක්කගේ සද්දේ. හරිද? අන්න යම් සංඥානාති තම් විතක්කේති. අඳුනගත්ත එක විතර්ක කරනවා. සද්දයක් කියලා අඳුරගත්ත සංඥාවක්. අඳුන ගැනීමක් විතරයි. හොඳේ. සද්දයක් කියලා අඳුරගත්තා. අඳුනගත්ත එක ගැන කල්පනා කරා. විතර්ක කරා. යම් මේ යම් සංඥානාති තම් විතක්කේති. යම් විතක්කේති තම් ප්‍රපංචේති. දැන් විතර්ක කරාම ලයිරු එනවා ඕකනම් මේ කාක්කෙක්ගේ සද්දයක්. ඕකනම් මේ කාරයක සද්දයක්. අන්න විතර්ක කරලා එන දේ මොකද්ද හැදෙන්නේ? අන්න ප්‍රපංච සංඥාවක් හැදෙනවා. ප්‍රපංචය. අන්න ප්‍රපංච සංඥා ඊළඟට ඒකට කැමැති අකමැති ඒවත් එනවනේ. අන්න රාග දේශ දෙක මොහ හැදෙන්නේ එතන නේද ලයිරු? රාග දේශ. ඒ ප්‍රපංචයට අපි එක්ක කැමති වෙනවා. එක්ක ඒ ප්‍රපංචයට අපි ගැටෙනවා. දැක්කද? මොකද්ද? මාර ලස්සනට ටික ගැළපිලා යනවනේ. දැක්කද? එතකොට ප්‍රපංච සංඥා සම්දාචරಂತಿ. තතෝ නිදාන කියලා කියන්නේ එතන. ඒකමයි නිදාන ඊට පස්සේ. නිදානම් පුරිසං. යම් ප්‍රපංචේති තතෝ නිදානම් පුරිසං. අන්න හරි. ප්‍රපංච සංඥා සංක සමුදාචරಂತಿ. අන්න හරි. එතකොට ඒකම නිදාගෙන කරගෙන තමයි මේ කෙනාව මෙහෙමන මට්ටමටපත් වෙනවා මේ ප්‍රපංචේ. අතීත අනාගත පච්චුප්පංචේසු චක්කු විඤ්ඤේසු රූපේසු. අන්න එතකොට මේක
අතීතයට අනාගතයට මේ වර්තමානයට මේ වෙච්ච රූපයකට චක්කු විඤ්ඤේස රූපයක් මෙතන හැදෙනවා. චක්කු විඤ්ඤේස රූපේස. මදුපිණ්ඩික සූත්‍රය මම අහුව සාගරිකයන්ටි. මොකද්ද? සාගරිකයන්ටිගෙන් අහුව සූත්‍ර මොකද්ද කියලා මදුපිණ්ඩික සූත්‍ර. මදුපිණ්ඩිකනේ. හරි. අම්බෝ ඒකේ තියෙනවා මාර විස්තරයක්. මම බැලුවා අවස. ඔය කියන ටික තමයි තියෙන්නේ නේ. සාරාංශ කරලා අපි දැන් කතා කරන්නේ. ඒ සාරාංශ කියන්නේ මේ සූත්‍රයේ අන්තිම හරිය මේ කැලල තියෙන්නේ. මුලින් තියෙනවා මේ අම්බෝ ලොකු විස්තරයක් ඒ. ඔව්. මහාකච්ඡායන වහන්සේට කියන්නේ. ඔව්. හැම ආයතනයක් ගැනම ওই විදියටම කියනවා. ඔව්. දිගයි. ගොඩක් දිගයි මේ. ඔව්. සෑහෙන වැදගත් සූත්‍රයන්නේ මදුපිණ්ඩික කියන්නේ. පේනවද? ඒ හැබැයි බැලුවත් පාඩු නෑ ඒ වගේ. එතකොට අක්ක පේනවද මේකේ අපි අර වේදනාව නොදන්න කමින් ඒකට සංඥාවක්කට ගැව්වා. විතර්ක කරා. යමේ සංඥානද. අඳුනගත්තා. අඳුනගත්ත එකට විතර්ක කරා. දැන් පේනවද සද්ද දැන් ඔන්න සද්ද කියන හිතේ සද්ද කියන හිතේ පොඩ්ඩක්වත් ලයිරු මට කියන්න සද්ද කොහෙන්ද ආවේ කියන එක තියෙනවද සද්ද කියන හිතේ? ඒක එතනින්ම ඉපදුනා මිසක් කොහෙන්වත් ආපු එකකින්ද මේක ඉපදුනේ? ඒකේ හේතුව එතන තියෙනවද? සද්ද කියන හිතේ තියෙනවද? සද්ද හේතුව? නෑනේ. සද්ද කියන එක ශබ්දෙන්න ඒක නිසාම තමයි ඒකට එකෙන් හම්බෙන්නේ නැතිකොටම තමයි ටක් ගාලා දාන්නේ කුරුල්ලා කියලානේ. අන්න දැක්කද? දැන් පේනවද මම මේ අර ඔයා අහන්නේ මොකටද කියලා හිත බලන්න කියන්නේ. මෙහෙකින් එකට උපදින්නේ මෙන්න මේ කතාව නොදන්න කමට. දැන් මේ කතාව තමයි මම මේ ලියාගෙන යන්නේ. මේ කතාව නොදකින නිසා තමයි සිත් පොලිමක් ওই විදියට හැදි යන්නේ. ඇයි? මුල දන්නේ. මුල දැක්කොත් පේන්නේ මුල පේන්නේ. මුලක් නෑ පේන්න. හම්බ වෙන්න. අන්න නුවණ. අන්න මුලක් හම්බ වෙන්නේ නැති තැනක අගක් හම්බ වෙන්නේ. එතකොට මේ මුලක් අගක් හම්බ වෙන කමම නම් අපිට මුලක් අගක් හම්බ වෙනවනේ. මේ පැවැත්ම තුල උපතක් මරණයක් හම්බ වෙනවා. එහෙනම් මේකේ මුලක් අගක් පනහන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ අන්න අනවරාග්‍රයි කියලා කිව්වේ ඇයි? අන්න ලහිරු තේරුම සසර අනවරාග්‍රයි කිව්වේ ඇයි? මේකේ මුලක් නැහැ අගක් නැහැ. සමුදේලා නැති නිසා කියලා සංකත. දැන් පේනවද මුලක් නැති තැනක කොහෙද අගක් හම්බෙන්නේ? එතකොට මේ මුලක් අගක් නැති තැනක නේද මේ මුලකුයි අගකුයි හැම වෙලාවෙම තියෙන්නේ. දැන් සද්ද කියන හිත හොඳට අඳුර ගන්න පුළුවන්කම ආවොත් හරිද? බලෙන්වත් යන්නේ නැහැ කුරුල්ලෙක් කියන කතාවටවත් වාහනයක් බයික් එකක්ද වෑන් එකක්ද කියන කතාවට බලෙන්වත් යන්නේ නැහැ ඒක. යන්න බෑ. සද්දයක් කිව්වහම සද්ද එච්චරයි ඉතින්. එච්චරයි. ඉතින් ලේද දැන් එතනින් හැට කිව්වනේ දැන් හිතන්න බෑ කියලා මම සද්දයක් වහම මොන සද්දෙද කියලා ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්ද? බෑ. ඉතින් ලහිරු ඔන්න බලන්නකෝ ඕකේ යථා ස්වභාවය. සද්ද කියන එකෙන් මුකුත් හිතන්න බෑ. ඉතින් අපි එහෙම තැනක නෙමෙයි හිතන්නේ පේනවද? එතකොට අපි ඇහිම කියන එක දන්නෙත් නැහැ. සද්දය කියලා කිව්වහම එතන සද්ද කියන එක හරියට දන්නේ නැහැ. ඒ සද්ද වලට දේවල් හම්බෙන්නේ නැහැ. ඉතින් එතකොට අපි ඒකට ගැට ගහනවා. ඒ කියන්නේ ගැට ගහන්නේ මේ ඔතන තමයි නොදන්න කම කියන්නේ. ඉතින් මේ අපිට නොතේරෙන කමටනේ ගැට ගන්න මේ කතාව.
දැන් සද්ද කියන්නේ අඳුන ගැනීමක් විතරමයි සංඥාව. විතරම. ඔව්. ඒකේ දේවල් නැහැ. අපිට ඒ වුණාට සද්ද තුල දේවල් තියෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ මේක මිරිඟුවක් කියලා. කවදාකවත් ඒකයි අවිද්‍යාවච්ච සංඛාරබි. ඒකයි. එතකොට බලන්න මේ සද්ද තුල අඳුරගත්තු දෙයක් නැත්තම් මේ සංඥාව කියන්නේ මොකද්ද? අඳුනගත්තු දෙයක් නැති තැනක අඳුනගත්තා වගේ තේරෙනවා. මොකද්ද තේරලා තියෙන්නේ? සද්දේ කියලා අඳුනගත්ත හිත හරියට දැක්කොත් ඒ හිතෙන් මොකද්ද තේරලා තියෙන්නේ? ඒ හිතෙන්. ඒ හිතෙන් මොකොත්ම තේරෙන්න බෑ. ඒ හිතෙන් මොකුත් තේරලාද ලයිරු? සද්දේ කියන හිතෙන් මොකුත් තේරලාද? මුකුත්ම තේරෙලා නැහැ. තේරෙන්න බෑ. එතකොට පේනව නේද? තේරෙන්නම දෙයක්. ඒ කියන්නේ සද්ද තුල දෙයක් හම්බ වෙන්නේ නැති තැනක සද්දයක් කියලා අඳුරගත්ත කමම මොකද්ද එතකොට? මිරිඟුවක් නෙමෙයිද? මිරිඟුවක්. ආන්න දැක්කද නියම මිරිඟුව අර්ථය ලහිරු තේරෙනවද දැන්? නියම මිරිඟුව අර්ථය තේරෙනවද දැන්? නිකන් ආයෙ හිත නතර වෙනව නේද? ඔහොම කල්පනා කරගෙන යනකොට.